මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ ඉතාමත් අභියෝගාත්මක ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එකේදී සිදු වුණා ලොකු ජෙනරේටරයක් ඉහළ මහලක තිබෙන පටු කාමරයකට ඔසවා තබන්න. පටු ඉඩකඩ නිසාම ක්‍රේන් එකකින් එහෙම නැත්නම් ලොකු බූම් ට්‍රක් එකකින් පමණක් මේ සිදු කිරීම ඉතාම අසීරු කාර්යයක් වුණා. පසු කාලීන ප්‍රයෝජනයත් සලකලා මේ කාමරයට ලිෆ්ටින් හොයිස්ට් එකක් සවි කළා. සාමාන්‍යයෙන් ලොකු ඉන්ඩස්ට්‍රියල් ජෙනරේටර් එකක් ඉන්ස්ටෝල් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අපේ කණ්ඩායම තීරණය කළා මේ ජෙනරේටර් එක සම්පූර්ණයෙන්ම ගලවලා කොටස් වශයෙන් ඉහළට ඔසවන්න. මෙතනදී තාක්ෂණික නිවැරදිතාවය ඉතාම වැදගත්. මුලින්ම රේඩියේටර් එක ගලවලා ක්‍රේන් එකෙන් කාමරයට ඔසවා තැබුවා. රේඩියේටර් එක උස වැඩි නිසා එය ලිෆ්ටින් හොයිස්ට් එකකින් ඔසවා තැබීම අපහසු නිසායි ක්‍රේන් එක භාවිතා කළේ. ඉන්පසු මෙහි බේස් ටැංක් එක එහෙම නැත්නම් ජෙනරේටරේ ඉන්ධන ටැංකිය ගලවලා කාමරයට ඔසවා තැබුවා. සාමාන්‍යයෙන් අලුත් ජෙනරේටර් එක බේස් එක එහෙම නැත්නම් පාදම විදිහට භාවිතා කරන්නේ මේ ඉන්ධන ටැංකිය. ඒ නිසා එන්ජිම වගේ බර කොටස් තැබීමට පෙර ඉන්ධන ටැංකිය සවි කර ගැනීම වැදගත්. මේ ජෙනරේටරය ඉහළ මහලක සවි කරන නිසා එහි ভাইබ්‍රේෂන්ස් ගොඩනැගිල්ලට ගලා යාම පාලනය කිරීමට ভাইබ්‍රේෂන් මවුන්ට් සවි කිරීම ඉතාම වැදගත් කාර්යයක්. ඒ නිසා කොන්ක්‍රීට් බෙඩ් එක මත මුලින්ම ভাইබ්‍රේෂන් මවුන්ට් සවි කරලා ඒ මත තමයි බේස් ටැංක් එක සවි කළේ. ඉන්පසු එන්ජිම සහ ඕල්ටර්නේටර් වැනි බර කොටස් ඔසවා තැබුවා. මේ ප්‍රොජෙක්ට් එක ටිකක් අභියෝගාත්මක වැඩක්. මේ ප්‍රොජෙක්ට් එකේ බරපතලකම ඒ වගේම කාර්යබහුලත්වය නිසා හැම දෙයක්ම වීඩියෝ කරගන්න බැරි වුණත් මේ වගේ දේවල් දකින්න අවස්ථාව අඩු නිසායි මම මේ අත්දැකීම් ටික ඔබ වෙනුවෙන් ගෙනාවේ. අවසානයේ මේ කාමරයේ ඉඩකඩ අඩු වුණත් කොටස් වලට ගැලවූ ජෙනරේටරේ නැවත නිවැරදිව සවි කරලා වැඩේ සාර්ථකව නිමා කළා.